ගෙදර තියෙන ෆ්‍රිජ් එකේ ගෑස් අඩු වෙලා කියලා සැකයක් තියෙනව නේද? අන්නේ සැකේ නැති කරගන්න හැටි අද කියලා දෙන්න. වීඩියෝ අවසානයකන් රැඳිලා ඉන්න. හැමෝටම සුබ දවසක්. ගෙදර ෆ්‍රිජ් එකේ ගෑස් නැති වෙන්න නම් වෙන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම කාරණා හතරයි තියෙන්නේ. ඉන්න එකක් තමයි මලකඩ කාලය. කියන්නේ ගෑස් ගෙනියන බටර් ලයින් එක කොහේ හරි තැනක මලකඩ කාලා කොරොෂන් වෙලා එතනින් සිදුරක් ඇතුණා. එතනින් ගෑස් ටික සම්පූර්ණයෙන් පිට වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා ෆ්‍රිජ් එකේ උඩ කොටසේ තියෙන අයිස් උල්ලායදු වලින් ඉවත් කරන්න ගිහලා එතන තියෙන කොයිල් එකට ඩැමේජ් එකක් වුණොත් තර්මොස්ටර් කොයිල් එකට එන පොඩි හින් නලයකින් ආන් එතෙන්ට එන නලයේ ඩැමේජ් එකක් වුණොත් අනිවාර්යයෙන්ම ගෑස් ටික පිට වෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි ෆ්‍රිජ් එකේ එහෙම මෙහෙට අදිද්දි ඔතන තියෙන ජොයින්ට්ස් මොන හරි දෙයකින් ভাইබ්‍රේෂන් එක නිසා ඈත් වීමක් වුණොත් එතනින් ගෑස් ටික පිට වෙන්න පුළුවන්. ඊට පස්සේ කලාතුරකින් වෙන්න පුළුවන් කම්පැනියෙන් ගෑස් ෆිල් කරද්දී එතන එක එන්ඩ් එකක් තියෙන මේ ඔයගොල්ලන්ට පේනවනේ ෂීට් කරලා තියෙන. මෙතන මේ ෂීට් කරපු තැන හරියට ෂීට් වෙලා තිබෙන්නේ නැත්නම් එතනින් ගෑස් ටික කාලයක් ඇද්දි පිට වෙලා යන්න පුළුවන්. නැත්නම් අවුරුදු 10ක් 15ක් 20ක් ගියත් මේ කම්ප්‍රෙසර් එකකින් ගෑස් ටික නිකන් නම් එළියට යන්නේ නැහැ කිසිසේත්ම. මේ ෆ්‍රිජ් එකක ගෑස් අඩුයි කියලා කොහොමද දැනගන්නේ? අපි පළවෙනි එක හඳුන්වා දෙනවා ලැක් ඔෆ් කූලින් කියලා. ඒ කියන්නේ ෆ්‍රීසර් එකේ අයිස් කැට හැදෙන්නේ නැහැ. ඊට පස්සේ ෆ්‍රීසර් එකේ යට කොටස සම්පූර්ණයෙන්ම රත් වෙනවා. මෙන්න මෙහෙම අවස්ථාවක් ආවොත් අනිවාර්යයෙන්ම ඔයාලා චෙක් කරගන්න මේ කම්ප්‍රෙසර් එක අනිවාර්යයෙන්ම ගෑස් අඩු වීම නිසා තමයි වෙන්නේ. අනිත් කාරණේ තමයි ගෙදර විදුලි බුල මේ ගිය මාසෙට වඩා මේ මාසේ වැඩි වුණොත් අනිවාර්යයෙන්ම ෆ්‍රිජ් එක බලන්න ඕගොල්ලෝ. මොකද ෆ්‍රිජ් එකේ කම්ප්‍රෙසර් එක ඕවර්හීට් වෙනවා නම් අනිවාර්යයෙන්ම ගෑස් ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගෑස් ලීක් වුණාට පස්සේ කම්ප්‍රෙසර් සර්කියුලේට් වෙන්න ගෑස් නැතුනහම අනිවාර්යයෙන්ම කම්ප්‍රෙසර් එක ඕවර්හීට් වෙනවා. අනිත් කාරණේ තමයි කම්ප්‍රෙසර් එක කන්ටිනියුම දුවන නිසා තමයි මේ කරන්ට් බිල වැඩි වෙන්නේ. මේ ෆ්‍රිජ් එක ගෑස් අඩු වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි ඔයාලා ෆ්‍රිජ් එකේ සමහරක් වෙලාවට ඔයාලා දැකලා ඇති එක පැත්තක් විතරක් කූල් වෙනවා අනිත් පැති තුනම හොඳටම කිසිම කූල්ලයක් නැහැ. අන්න ඒ අවස්ථාවක උනත් අනිවාර්යයෙන්ම චෙක් කරගන්න ඔයාලගේ කම්ප්‍රෙසර් එකේ ගෑස් ලීකේජ් එකක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ ෆ්‍රිජ් එකේ අයිස් බැඳෙන්නෙත් නැහැ. යට කොටස කූල් වෙන්නේ නැහැ. කිසිම කූලින් යන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ගෑස් ලීකේජ් එකක් 100%ක්ම විශ්වාස කරන්න පුළුවන්. ඒතකොට ගෑස් ලීකේජ් එකක් තියෙනවා. ඔයාලට සමහරක් වෙලාවට ඇහෙනවා ඇති අර වතුර ගලාගෙන යන සද්දයක් වගේ. කියන්නේ වතුර සද්දයක් වගේ කන්ටිනියු වෙනවා නම් අන්න එතකොට බලන්න ආන්ගේ කම්ප්‍රෙසර් එකේ තියෙන ගෑස් ටික සර්කියුලේට් වෙන්න හරියට කරගන්න බෑ. ඒතකොට පොඩි මොනක් තියෙන නිසා ඒක හැමතිස්සෙම කන්ටිනියු රන් වෙනකොට ඒක ඇහෙන්නේ අර වතුර ගලාගෙන යන සද්දයක් වගේ ඇහෙන්නේ. ඒ වගේ ආවොත් ඒකත් චෙක් කරගන්න. මේ මොන දේ කරන්නත් සුසුකන්ලත් කාර්මිකයෙක් සම්බන්ධ කරගන්න කියලා ඉල්ලීම කරනවා. නැත්තම් වෙන්නේ කුඩාවට කරගන්න තියෙන දේ විශාල කරගන්න ගිහිල්ලා ලොකු පාඩුවක් කරගන්න සිද්ධ වෙන එක. හැමෝටම ජය වේවා. වීඩියෝ එක හොඳ නම් ෂෙයා පාරකුත් දාන්න.